කාන්තාවන් කියන බෑනේ මන්නේ කෙල්ලෝ අමතන්න. මෙන්න මේ ඉයරින්ස් දෙක තෝරගත්තා මම අද වෙඩින් එකට දාගෙන යන්න. හරිම සිම්පල් පුංචි මොනරෙක් තමයි ඉන්නේ. අර මොනරගේ හොට තමයි එල්ලෙන්නේ. හරිද? ඉතින් මේ දෙක මෙන්න මේ විදිහට දාගෙන ලෑස්ති වුණා. මට මතක හැටියට 9 මාර 10ත් අතර තමයි ලෑස්ති. ඒ කියන්නේ ඉවර උනේ ලෑස්ති වෙලා. ඔය තියෙන්නේ. ඉතින් ක්ලාස් එකේ යාළුවෙක් එනවා කිව්වා අපිව ගන්න ගේ ගාවට පෙට් නේම් එකක් තියෙනවා මෙයාට. නමුත් ඔය පෙට් නේම් එක නොකියමු. ඔයාලට මතක නම් පෙට් නේම් එක මොකක්ද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මෙයාගේ නම ඇවිල්ලා හසිත්. ඉතින් ආච්චි දාතම ළඟම යාළුවෙක් තමයි. අම්මවත් කායකට දාගෙන අපි යනවා දැන් කුෂියගේ මොන්ඩිසෝරියට. මොන්ඩිසෝරිය ගාවට ගිහිල්ලා අම්මව මොන්ඩිසෝරියෙන් දාලා එතන ඉඳන් මොරගහනට යනවා. මොරගහනේ ඉන්නවා අපේ තව සෙට් එකක් අපිත් එක්ක එකතු වෙනවා. ඔන්න අම්ම බැස්සා. හරි මං ගිහින් දාන්න. ගයිස් අද වෙඩින් එක තියෙන්නේ අපේ ක්ලාස් එකේම ඩගියාගේ. ඩගියාගේ නම මොකද්ද? ඇවිල්ලා දසුන්. දසුන් උදාර පතිරණද මන්ද මතක නැහැ. දසුන් කියලා අපි ඩගියා කියලා තමයි කියන්නේ. ඉතින් ඩගියාගේ වෙඩින් එක අරු වෙන මොකක් හරි කියන්න හොඳ. Good morning. මේ ඔත්තෝ කැප් එකක් දැම්මම වෙලාවට එන මාරේ. අපි පරක් වුණා කියලා උන්ට කේන්ති ගිහිල්ලා. ඉතින් අපි එනකන් ඒගොල්ලෝ වඩේකුත් කාලා තේකුත් බීලා තමන් දැක බනිස් වගේකුත් කාලා ෆොටෝස් දාලා තියෙනවා. ඔන්න ගයිස් අපි හොටෙල් එකට ආවා. එදා හොටෙල් එකේ සෑහෙන ලොකු ක්‍රවුඩ් එකක් තිබුණා. වාහනේ පාක් කරන්නවත් තැනක් තිබුණේ නැහැ. ඊට පස්සේ අපි අස්සෙන් හැරලා ගිහින් එහා කෙරවලේ තැනක තමයි වාහනේ පාක් කළේ. ඉතින් ඔන්න දැන් මෙතන ඉන්නවා අපේ ක්ලාස් එකේ විනෝද්, සමීර, ඒ වගේම දුෂ්මන්ත. එතකොට හසිත් ඉන්නවා, මම ඉන්නවා, තව අපිත් එක්ක ඉන්නවා සුපුනි, දුලන්ජි. ඔය සෙට් එක තමයි එකට අද වෙඩින් එකට යන්නේ. මගේ තවත් අධිජාති මිත්‍රයෙක් ඉන්නවා දුලාරි. ඔයාලා දන්නවනේ. ඌ එන්න තව ටිකක් පරක්කු වෙනවා. හරි. ඔන්න ඔය විදිහට අපි ඇතුළට යනවා. ඔයාලට කියන්න එදා ඒ හොටෙල් එකේ වෙඩින්ස් 13ක් තිබුණා. මම හිතන්නේ සම්පූර්ණ හෝල්ස් 13ද දන්නේ නැහැ තියෙන කොහමරි වෙඩින්ස් 13ක් තිබුණා. ඉතින් ඒක නිසා සෑහෙන ලොකු ක්‍රවුඩ් එකක් එදා එතන ඉඳියා. මෙන්න මෙතනින් අපි බලාගත්තා අපේ ඩගියාගේ වෙඩින් එක කොයි හෝල් එකේ කොතනද තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට නැගලා හිමින් ලිෆ්ට් එක ළඟට යන තමයි තියෙන්නේ. අපේ සාමාන්‍ය සෙට් එක ගොඩ කාලයකට පස්සේ එකතු වුණාම ඉතින් අර ආගිය මුල් ගිය තොරතුරු ඔක්කොම එකට කතා කරනවා. ඉතින් මුලින්ම වීඩියෝස් ගනිද්දි මට අර කට්ටියකින් අහන්න එපා ඔයාගේ වීඩියෝස් පබ්ලිෂ් කරාට කමක් නැද්ද? ඔයාගේ වීඩියෝස් පබ්ලිෂ් කරාට කමක් නැද්ද? ඉතින් එහෙම අහලා වීඩියෝස් ගන්නකොට නිසා තමයි හරියටම අර ස්ක්‍රීන් එක ඉදිරිපත් කරන්න විදියක් නැත්තේ. මොකද සමහර වෙලාවට වීඩියෝ ක්ලිප්ස් අරගෙන පස්සේ තමයි අහන්නේ මචං ඉන්නව දාන්නද නැත්නම් කොහෙන් හරි කපන්න කරන්න ඕනද මූණ බ්ලර් කරන්න ඕනද ඒ වගේ දේවල් අහන්නේ. ඊට පස්සේ අපේ විනෝද් ගොයියට මෙතෙන්දී යාළුවෙක් හම්බුණා. ඌ පැය භාගයක් විතර කය ගහලා ඉඳපු නිසා අපිට උඩට යන්න පරක් වුණා. කොහොම හරි ඔන්න ඉතින් අපි ලිෆ්ට් එකට ගොඩ වුණා. ගොඩ වෙලා ඔන්න දැන් අපි ඉන්නේ ඩගියාගේ වෙඩින් හෝල් එක ළඟ. ඔය තියෙන්නේ හරිම ලස්සන එන්ට්‍රන්ස් එක. ඇතුල් වෙන තැනම මෙන්න මෙතන තිබුණ ලස්සන කපල් ෆොටෝ එකක් මේ තියෙන්නේ. සවිනි ඇන් දසුන්. ඇතුළට යනකොට අර පෝරුවේ චාරිත්‍ර වාදිත සේරම ඉවර වෙලා ඒගොල්ලෝ අමුත්තු ගාවට ගිහින් කතා කර තමයි ඉඳියේ. ඉතින් අපිට ෆුල් ටේබල් එකක් තිබුණ නැති නිසා යාළුවෝ කට්ටිය එක තැනක හිටගෙන ඉඳියා. අපිට ෆුල් ටේබල් එකක් හම්බ වෙන එක මොකද කට්ටිය සෙට් එකකට ගියාම තනින් තන වාඩි වෙන්න බෑනේ. ඒකේ කැඩ බලනවා. හරි. ඊට පස්සේ අපේ ඉස්කෝලේ තව කොල්ලෙක් ඉන්දියා සුපුන් කියලා එයා කලින් වෙඩින් එකට ඇවිල්ලා තිබුණේ. ඉතින් එයා අපි ළඟට ඇවිල්ලා තොරතුරු කතා කළා. ඔන්න ඔය එන ග්‍රීන් කලර් කෝට් එක. බ්ලේස් එක. නෑ ගයිස් එදා අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් මිස් වුණා. කොහොම හරි කොල්ලෝ ටික හිටගෙන ඉඳියා. අපි ගොඩක් වෙලා හිටගෙන ඉන්න බැරි නිසා මමයි අනිත් ගෑල් ළමයි දෙන්නයි ටේබල් එකක වාඩි වුණා. චුට්ටක් වෙලා යනකොට අපිට අපේ යාළුවා එක ෆුල් ටේබල් එකක් අරේන්ජ් කරලා දුන්නා කට්ටියම වාඩි වෙන්න කියලා. ඊට පස්සේ අපි ඒකේ වාඩි වුණා. වාඩි වුණාට පස්සේ අපේ සෙට් එකෙන් ඔන්න ළඟට ඇවිල්ලා කපල් එක අපිත් එක්ක කතා කළා. අපේ A level බැච් එකේ අවුරුද්දට එකා ගන්න තමයි සාමාන්‍යයෙන් වෙඩින් එකක් ගන්නෙ. ලබන අවුරුද්දේදී අපි හිතනවා කාගේ හරි එකකේ වෙඩින් එකක් සෙට් වෙයි කියලා. ඉතින් මෙන්න මේ ටේබල් එකේ තමයි ඊට පස්සේ අපි වාඩිලා ඉඳියේ. අපේ කොල්ල සෙට් එක අපිට බයිට් ಜಾති ඔක්කොම ළඟට සැපිවුවා. ඉතින් ටේබල් එකේ තිබුණා පළතුරු. මට මතක හැටියට කොමඩු තිබුණා, පේර තිබුණා, කඩලා තිබුණා, ඒ වගේ බයිට්ස් වර්ග තිබුණා. හැබැයි ඉතින් කොල්ලෝ ටික අපිට චිකන්, එතකොට තව අනම්මනම් ಜಾති ගෙනත් දුන්නා. ඒ අතරේ මම ආව වොෂ්රූම් එකට. මොකද පොඩ්ඩක් බලා ගන්න එපා කොහොමද තත්ත්වය කියලා නිකන් ඇතුලේ නිකන් අවුල් ජාලයක් වගේ ඉන්න එක හරිය නැති නිසා වොෂ්රූම් එකට ඇවිල්ලා ආයි පොඩ්ඩක් ඩ්‍රෙස් එක හදාගත්තා. ඉතින් එතනදී මං අඳුරන කිහිප දෙනෙක් හම්බුණා. අනේ බොහොම ස්තුතියි හම්බ වෙලා මාත් එක්ක කතා කරලා. සාමාන්‍යයෙන් මාත් එක්ක කතා කරන කිසිම
කෙනෙක් එක්ක මම කතා නොකර ඉඳලා නැහැ. නැත්තම් මම සාමාන්‍යයෙන් ටිකක් බිම බලාගෙන යන චරිතයක්. තරහ වෙන්න එපා. හොඳේ මම ඒ අපි බයිට්ස් බීම ඉවර වෙන්න අපිට කෝල් කර මචං ඉවරද තව ගෙනත් දෙන්නද ගග. ඔන්න අපිට බයිට්ස් අපිව නිසා අපිට කිසිම අවුලක් තිබුණේ නැහැ මේ පැත්තෙන්. අපි හොඳට වාඩි වෙලා ඉතින් හොඳ අඹ කයක් ගග බයිට්ස් වල රස බල ඉඳියා. ටිකක් වෙලා ගියාට පස්සේ මට හිතුණා දැන් ගිම්බල් එක පාවිච්චි කරා ඇති කියලා. මොකද ටිකක් කරදරයි ඒක අතේ තියාගෙන ඉන්න එක. ඒක නිසා මම ආයි හසිතයත් එක්ක කායකට ගිහිල්ලා ගිම්බල් එක දැම්මා. කොල්ල කොච්චර කාර් වලට ආදරේද කියලා ඔන්න ඔතකොට තමයි මම දැක්කේ. දැන් සාමාන්‍යයෙන් කියනනේ කෙල්ලෝ හෑන්ඩ් බෑග් වලට ආදරේ, සපත්තු වලට ආදරේ, කොල්ලෝ කාර් වලට ආදරේ කියලා. ඔන්න ආදරේ. දොර වහපෙකටත් මට 3-4 පාරක් දැන්න යකෝ ඕක ඔච්චර හයියෙන් වහන්න එපා කියලා. මේ වෙඩින් එක අපිට මාසයකට කලින් තමයි කිව්වේ. ඔයාලට මතකද මගේ අර බර්ත්ඩේ එකට අපි පොඩි පාටි එකක් දැම්මේ. අන්න ඒ පාටි එක ඉවර වෙලා ආවට පස්සේ තමයි මට මතක හැටියට මේ ඉන්විටේෂන් එක අපිට ලැබුණේ කට්ටිය එන්නේ කියලා. ඉතින් අපේ කට්ටිය සාමාන්‍යයෙන් මාසයක් නෙවෙයි අවුරුද්දකට කලින් ඉන්විටේෂන් කාඩ් එකක් දුන්නත් ඒකට යන්නේ එන්නේ කොහොමද? ඒකේ විස්තර කතා වෙන්නේ වෙඩින් එක හෙට නම් අද රැයට තමයි. සාමාන්‍යයෙන් අද රැය 10 පහුවෙලා නිකන් 12 10ත් අතර කාල සීමාවේ තමයි ඒකට යන්නේ කොහොමද කොතනට දෙන්න ඕනේ මොකේද යන්නේ වගේ දේවල් කාරණා කතා වෙන්නේ. ඒක නිසා කල් තියා කිසිම දෙයක් ප්ලෑන් කිරිල්ලක් නැහැ. අපි අර ඇඳුම ප්ලෑන් කරනවා. මම හිතනවා අපේ හැමෝම මැරි කරත් මේ ෆිට් එක මේ විදිහටම පවත්වාගෙන යන්න පුළුවන් වෙයි කියලා. එහෙම හිතමු නේද? ප්‍රාර්ථනය. guys මම thank you so much කියනවා මගේ ඇඳුම් සැපීම පිළිබඳව මගේ dress එක සැපීම පිළිබඳව වාසනා dress point අධිපතිනියට. එයා සමග සාකච්ඡා කර තමයි මේ dress එක මේ වෙඩින් එකට ඇඳගෙන යනවායි කියන එක තීරණය කරේ. සෑහෙන ලොකු කතිකාවතකින් පස්සේ. ඉතින් අපේ අතිජාත තවත් මිත්‍රයෙක් පල්ලෙහාට එනවයි කියලා කිව්වා ඔය බලාගෙන ඉන්නේ පිළිගන්න එනකම්. ඉතින් ඌ පිළිගන්න අපි සෙට් එක ආයිමත් පල්ලෙහාට ආවා. ඊට පස්සේ එයත් එක්ක අපි ආයි උඩට ගියා. මෙන්න මෙතන තිබුණා ලස්සන පියානෝ එකක්. එතන ලස්සනට ෆොටෝ එකක් ගන්න ලොකු උමනාවක් තිබුණා. හැබැයි ඒ වෙලේ ඒක කරගන්න උනේ නැහැ. මොකද කීප දෙනෙක් එතන ෆොටෝස් අරගන්න ඉඳියා. ඊට පස්සේ ආපෙලේ එතන කපල්ස් වගේක් ෂූට් එකක් කරනවා. ඉතින් ඒක නිසා ඔන්න ඒ සිහිනේ බොඳු වුණා. අන්තිමට ඉතින් මම මෙන්න මේ පඩිපෙළ ඉඳලා තමයි ෆොටෝ එකක් ගත්තේ. අපි ලන්ච් එක ගන්න එනකොට ලන්ච් ටයිම් එක ඉවර වෙන්න ඔන්න මෙන්නගෙන අපේ යාළුවෝ එද්දි ටිකක් පරක්කු වෙලා අපි අන්තිමටම තමයි ලන්ච් එක ගන්න ආවේ. ඉතින් ලස්සන චූටි කෑල්ල ළමයි දෙන්නෙක් අපිට වෙඩින් කේක් එක දුන්නා. මම කේක් එක දුන්නක මම ඒක නෝත් තමයි දුන්නේ සාක්කුවට දාගන්න කියලා. උගෙන් ඒක ගන්නත් මට සෑහෙන ගේමක් ගහන්න උනා. දුන්නෙම නෑනේ මූ කේක් කෑල්ල මට ආපහු. කෑම ಜಾති ගොඩාක් තිබුණා. ඉතින් මම සාමාන්‍යයෙන් කොහොමත් ගියාම හරිම චුට්ටයි කන්නේ. ඉතින් ඒක නිසා මම හැම අයිටම්ස් වලින්ම මම වැඩිපුරම කන්නාස ಜಾති වලින් චුට්ට දාගත්තා. මම හිතන්නේ මම වැඩිපුරම දාගත්තේ ඉස්සෝ 3 දෙනෙක් දාගත්තා. ඉස්සෝ මම හිතන්නේ අර තිබුණා ඉස්සව දවටලා බැදලා අන්න එහෙම තිබුණා ඉස්ස. අර තියෙන අර එහා පැත්තේ. ඉතින් එහෙම දාගත්තේ. මේ මෙහෙන් පයින් අවයව කෑලි වලට ඒව ගණන් ගන්න එපා. ඉතින් මම ඔයාලට කියන්නේ ඉතින් අපි A level badge එකේ ළමයිනේ සාමාන්‍යයෙන් තරුණ කට්ටියකුයි වයසක කට්ටියකුයි නෙවෙයි. ඔක්කොම එකම වයසේ එකම ක්ලාස් එකේ ඉඳපු ළමයි. ඉතින් එතකොට ඒගොල්ලන්ගේ හැසිරීමත් ඒ කාලේ තිබිච්ච විදිය දේවල්ම තමයි. ඉතින් මේක මගේ සුන්දර මතක සටහන් ගොන්නක් නිසා මම ඒව අයින් කරන්නේ නැතුව ඒ විදිහටම මගේ channel එකේ දාලා තියාගන්නවා. මොකද ඒක හරි විනෝදයි නේද? සාමාන්‍යයෙන් කපල සාම්ප්‍රදායික වීඩියෝ ක්ලිප් එකක් නැතුව ඇත්තටම එදා වෙච්ච ඒ සොඳුරු මතකයන් ටික ගබඩා කරලා තියාගන්න එක තව අවුරුදු 5ක් ගිහින් මුන් ඔක්කොම බැදලා මුන් ඔක්කොටම ළමයි 4-5 දෙනා ඉන්නලා බලනකොට අපි එදා ගිහින් මේ විදිහට තමයි මෙතන ඉන්දිය කියන මතක සටහන් මේ විදිහට ගබඩා වෙලා තියෙනවා. ඉතින් ඒක නිසායි මම මේවා කට් කරන්නේ නැතුව සමහර කොටස් කට් කරාට අර දාන්න පුළුවන් කොටස් කට් නොකර දාන්නේ. ඉතින් අපි කාලා බීලා ඉවර වෙලා මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඩාන්ස් උත් කරා. හැබැයි එදා නම් අපි සාමාන්‍යයෙන් වෙඩින් වලට ගිහින් ඩාන්ස් කරන තරම් ගොඩාක් ලොකු ඩාන්ස් කරේ නැහැ. හැබැයි ඉතින් දාඩිය දාන ඩාන්ස් කරා. ඊට පස්සේ අර එක යායේ කකා බිබී කියලා සින්දුවක් තියෙන සාමාන්‍යයෙන් පොදුවේ වෙඩින්ස් වලට දාන අන්නේ සින්දුවර තමයි ඔය රවුම කැරකි කට්ටිය නටන්නේ. ඒ ඔක්කොම ඉවර වෙලා කපල් එක යනකනුත් අපි එතනට වෙලා ඉඳියා. ඊට පස්සේ මම ආයෙ මොකක් හරි වැඩකට එළියට ආපු වෙලේ මට තව කෙනෙක් පුංචි නංගි කෙනෙක් වෙන්නේ නැති ළඟට ඇවිල්ලා කතා කරා. ඕන ඉතින් එයාත් එක්ක ෆොටෝ එක ගන්න එක මම මේ විදියට වීඩියෝ කරගත්තා. මොකද මම ඒ වෙලේ වීඩියෝ එකක් කරන ගමන් ඉඳියේ. thank you so much නංගියා ඔයා මේ වීඩියෝ එක බැලුවොත් මාත් එක්ක ළඟට ඇවිල්ලා කතා බහ කරාට. ඊට පස්සේ මම ලිෆ්ට් එකේ පල්ලෙහාට ආවා. අර පියානෝ එක ළඟ ෆොටෝ එකක් ගන්න පුළුවන්ද දැන් කවුරුත් එතන ඉන්නවද නැද්ද කියන එක බලන්න. හැබැයි වෙලාවේ හොඳ කමට එතන ආයි වෙඩින් කපල් එකක් ෆොටෝස් ගන්න ගමන් ඉඳී. ඉතින් ඒක නිසා මම එතන සෙටි එකේ වාඩි වෙලා බලාගෙන ඉඳියා. chance එකක් එයිද කියලා ආවේ නැහැ. ඉන්පසු මම නැවතත් උඩට ආවා.
උඩට එනකොට ඔන්න ස්තුති කතාවත් කරලා අපේ කපල් එක පිටත් වෙලා යන මොහොත තමයි ඇවිත් තිබුණේ. කෝල් කරලා කිව්වා මේ ඊට පස්සේ වෙඩින් හෝල් එක අස්කල් ඉවර වෙනකොත් අපේ උන් ඒක ඇතුළේ ඉඳියා. අනේ මන් දන්නේ යන් කිව්වට කන්නාඩි ගාවට ගිහින් අපි ෆොටෝස් ටිකක් ගත්තා. ආයි වල්පල් ටිකක් කතා කරා, විස්තර කතා කරා. එක හේතුවක් අපිට යන්න බැරි වෙච්ච ඒ වෙලේ එතන ඔක්කොම හොටෙල්ස් වල ඉඳපු ක්‍රවුඩ් එක එකපාරනේ ඉවර වෙලා එළියට ආවේ. ලිෆ්ට් ඔක්කොම යන්න බෑ. ඔක්කොම ෆුල් වෙලා. ඉතින් ඒක නිසා අපි ඇතුළට වෙලා වාඩිලා ඉඳියා. මේ වීඩියෝ ක්ලිප්ස් ටික අපේ විනෝදයා තමයි අරගත්තේ. ඉතින් උගේ ආසාව පරිදි මම මේ ටික වොයිස් අයින් කරන්න නැතුව දානවා. ආයේ මලේ ඉඳන් ගන්න ඕනද? ඇත්තටම මම මේ ටික වොයිස් අයින් කරන්නේ නැහැ. ඒ වීඩියෝ ක්ලිප්ස් ටික හරි ජෝලි හොඳයි. ඔක්කොම හොඳයි. මේකේ කැප් එක චාටර් මම ඒකට කිව්වා ඊයේ එන්න ලෑස්ති වෙනකොට මම කිව්වා මේකේ කැප් එක චාටර් කියලා. මේක අහන්නේ. පණ්ඩිතයි මේක ඕමරි ඒකට ඩබ් කරන්න නැතුව දැම්මොත් ඔයගොල්ලෝ තහගන්නේ. ඉතින් අකමැති අය කියන්නේ සාමාන්‍යයෙන් මේ ඒජ් වල අය කතා කරන විදිහට එහෙම ඒ සොරවලට අකමැති අයට සමා වෙන්න. ඉතින් ඒගොල්ලෝ මේකෙත් පොඩ්ඩක් ස්කිප් කරත් කමක් නැහැ. එහෙම කැමති කට්ටිය බලන්න. හරිද? තරහ වෙන්න එපා. මම එහෙම කිව්වට සමහර අය කතා කරන විලාසයට අකමැති නිසායි මම ඒක කියන්නේ. කට්. ඔව් වීඩියෝ වෙනවද? මොකද කරන්නේ? ඔය මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා චුට්ටක් හරි රස විඳින්න ඇති කියලා. බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉඳියට හොඳයි. දෙවෙනි වේකන්සි එක. මේ ඇයි අපි යන්නේ නැත්තේ? මේක ගන්න ඕනේ. Oh shit. අම්මා. වේකන්සි ගියා. ඒකත්. වේකන්සි. කනත් අරගෙන. ඒ ඔන්න බලාගෙන ඉල්ලා. YouTube දානවන්න නැත්නම් අන්න. මට ෂුවර් අපේ කාගේ දැම්ම නැත්නම් මේක නම් දානවා කියේ. දැන් මොකද්ද කියන්න තියෙන්නේ? වයස අවුරුදු 30ට අඩු කාන්තාවන් අමතන්න. ඔය ඉන්නේ දාරානිපාත ට්‍රැක් අවුට් ගිය එක. කෙල්ලෝ අමතන්න. හැබැයි ඉතින් ඔය සෙට් එකේකම හිත හරි හොඳයි. හොඳ. කියන්නේ ඔය විදිහට හැසිරෙන්නේ ඒගොල්ලෝ අපේ සෙට් එකත් එක්ක විතරයි. ළමයි එපා. කාන්තාව පමණයි. ඔව් ඊට වඩා ළමයි නැතිවම දාගන්නද? මේ ඉන්නේ අනේ නෑ. මගේ කැප් එකට බැනම මගේ කැප් එකත් එක්ක ආතල් ගත්ත එක නම් හරිම වැරදි. හරිද? කොහොම හරි ඉතින් ඒක උඩ දා විකාර කර ඉඳලා ලිෆ්ට් එකේ කට්ටිය චුට්ටක් අඩු වුණාට පස්සේ අපි කට්ටියම ගිහලා ලිෆ්ට් එකට ගොඩ වුණා. අපි පඩි පෙළෙන් යන කතා වුණා. ආයි කල්පනා කළා නෑ ඕන්නේ නෑ නිකන් පඩි බහින්න. ඔන්න ඔය කට්ටිය යනකම් මෙතන කල්ය දදා ඉඳලා ඊට පස්සේ ලිෆ්ට් එකට යන් කියලා. ඔය පේනවනේ විකාර. ඔන්න ඔය වෙලේ තමයි මම අර FB එකේ දාපු වීඩියෝ ක්ලිප් එක අපි ෂූට් කරේ. මෙයා බඳින්න එපා කීරවත් මම බැඳලා ඉන්නේ දෙතුන් පාරක්ම බැඳලා. දැන් ගොන් කතා කියන්නේ නැතුව එන එක කියහන්. මේක කියව බලන උඹලට පිස්සු. ඌට වීඩියෝ එකට කතා කරනකොට වැඩක් නෑ. ඌට කතා කරන්න බෑ. තේරුමක් නෑ. ඔය අපරාධ බං කාලේ. ඇයි උඹ ගෙදරකින් බත්තු යන්න? නෙස්කැෆේ එකක් ඔතීන කොල්ල තියෙන කාලේ. නෙස්කැෆේ එකක් කොහොමද? නෙස්කැෆේ අයිස්ක්‍රීම්. ඔය දැන් හතර දෙනා. පිස්සු දෙනවා. තවසෙත් එක අපි මයි නෑ යකෝ අතර දෙන්න වන්නන්නේ මං එපු අතර විතරයි. පාට යනකම් වන්නන්නේ. රිවර්ස් එක බං. ඉන්නේ බා අපි පල්ලහැටද උඩද කියලා අපි දන්නෙත් නෑ. ඉතින් ඇත්තද බා? ආ සුදු එක නෑ හැබැයි රවුන්ඩ් හරි දැන් රිවර්ස් එකට යන්න මේ යන්නේ. ඒ තමෝගේ 10 පාරකට වඩා අපි ලිෆ්ට් එකේ උඩට යටට ගියා. මුන්ගේ විකාර නිසා ඔක්කොම බනින්ස් ටික බල කොහමයි පල්ලෙහාට ආවම ඔන්න ක්‍රවුඩ් එක. හරියට සෙමිනර් එකකට වගේ එච්චරට පිරීලා ඊට පස්සේ අපි සුපුරුදු පරිදි අපි ආපු වාහන දෙකට කට්ටිය වෙන වෙනම ගොඩ වෙලා ගෙදර එන්න පිටත් වුණා. ඒ ගෙදර එන්න පිටත් වුණාම තමයි අපි මගදී බිලුවේ. වත් බෑන් චූන් කියා අප ඉදිරියට ගමන් කරනවා මේ අවස්ථාවේදී. නෙස්කැෆේ එකක් බොන්න ඩණ්ඩඩඩා ඩඩකඩකා. නෙස්කැෆේ කිව්වට අපි අන්තිමට බිව්වේ ප්ලේටි. එතනදී පුංචි කුක් එක.
කුක්කවත් පොඩ්ඩක් කුරුතල් කරලා අපි කට්ටියම ප්ලේන් එකක් බීලා වෑන් කාර් වල ඉඳන් කට්ටියව හැමෝගම ගෙවල් වල ඩ්‍රොප් කරලා තමයි අපි නිමස් බලාවේ. ඉතින් නැවත වතාවක් හැමෝටම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට. මම හිතනවා බලපු කිහිප දෙනෙක් හරි පොඩි හරි රසාස්වාදයක් මේ වීඩියෝ එකෙන් ගන්න ඇති කියලා. හැබැයි මේක මට තවත් එක් සුන්දර මතක සටහනක් වුණා කවදාකවත් අමතක වෙන්නේ නැති.